Hi everyone, welcome back to our holiday. If you are new here, please subscribe our channel and like our contents. ඉතින් මේ vlog එකකින් මම අරන් ඇවිත් තියෙන්නේ අපි කොහොමද සිංහල අලුත් අවුරුද්දට ලෑස්ති වුණේ, මොනවද හැදපු කැවිලි, අපි කොහෙද ගියේ, මොන වගේ ගේම්ස්ද කළේ. ඉතින් ඒ වගේම ලැබුවා සිංහල දමිළ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සෞභාග්‍යමත් වසරක් වේවා කියලා ඔන්න මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ශ්‍රී ලංකන් නිව් ඉයර් එක කියද්දී ලංකාවේ ඉන්න හැමෝම සෙලිබ්‍රේට් කරනවා. ඒ වගේම ලෝක වටේ ඉන්න ලක්වාසී සියලුම දෙනාමත් හරියට ලෑස්ති වෙලා ලංකාවේ කෑම කොහොම හරි හදලා, කෑවිලි කොහොම හරි හදලා, ලස්සන කිරිබත් මේසයක් හදලා ඉතින් ලංකාවේ විදිහට සැරසිලා ඒ අවුරුදු චාරිත්‍ර කරන්න හරිම උනන්දුවෙන් ඉන්න කාලයක් තමයි. ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ කෙනෙක් නම් ඒ දේවල් මගාරින් නැතුව කරනවා. ඉතින් අපිත් අපේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ අපි පරණ අවුරුද්දේ අපි යාළුවෝ හැමෝම එකට එකතු වෙලා ගේම්ස් කරා. ඉතින් මේ පරණ අවුරුද්ද අපි කොහොමද ගත කළේ, අපි ලංකාවේ විදිහට ඇඳගෙන. ඉතින් ඒ දවසත් හරිම විනෝදයි. ඉතින් ලංකාවේදී ගොඩක් වෙලාවට නෑගන් ඉන්නේ පරණ අවුරුද්ද මහගෙදරට එනවා. මට මතකයි අපි පුංචි කාලේ අපේ ආච්චි සීයා ඉන්න කාලේ අපේ නැන්දලා, බාප්පලා, මහප්පලා, මාමලා හැමෝම එනවා. ඉතින් අවුරුද්ද කියන්නේ ඉතින් තෑගි ගොඩාක් හම්බ වෙනවා හැමෝම ආවහම. ඒ වගේම අවුරුදු දවසට කලින් දවසේ ඉඳන්ම රතිඤ්ඤා දානවා. මම හරි ආසයි බඹර චක්‍රපත්තු කරන්න. ඉතින් මට මතකයි අපි හැමෝම එකතු වෙලා බඹර චක්‍රපත්තු කරනවා. ඉතින් අවුරුද්ද කියද්දි හරිම මීනින්ෆුල්. ඉතින් අර ගෙදර හැමෝමත් එකට එකතු වෙලා ගත කරද්දී ඒක හරිම අර්ථවත්, හරිම ලස්සනයි, හරිම සිම්පල්. ඉතින් ඒ කාලේ දැන් ලංකාවේ නැති වුණත් පිටරටක ජීවත් වුණත් අපි බලන්නේ කොහෙන් හරි ඒ කාලේ චුට්ටකට හරි හොයාගන්න. ඉතින් අපි යාළුවොත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් විදිහට කැවිලි හදලා බෙදාගෙන අපි ලංකාවේදීත් එහෙමනේ හදලා බෙදා ගන්නවා. ලස්සන කැවිලි මේසයක් හදාගෙන ඒ විදිහට චාරිත්‍ර ටික කළා. හරි සතුටුයි. අපි අවුරුද්ද අපි ගියා අපේ අයියලා ගෙදර. ඒගොල්ලන්ගේ ෆැමිලිස් එකතු වෙලා පොඩි අයට ලස්සනට හොඳට ඕගනයිස් කරලා අවුරුදු උත්සවයක් තිබ්බා. ඉතින් අවුරුදු ගේම්ස් ගොඩාක් මිස් වෙනවා. ඉතින් ඒ වුණාට මෙතෙන්ට අපි අවුරුදු උත්සවයට ගියාම අපි ගොඩාක් එන්ජොයි කරා. මොකද අපිට ගේම්ස් ගොඩක් තිබ්බා. ඉතින් ඒ හිටපු අයත් ඔක්කොම අපිට පවුලේ අය වගේ දැනෙන අය. ඉතින් දැන් තමයි අපේ vlog එකේ හොඳම ටික පටන් ගන්නෙ. හැමෝටම කියනවා keep watching. හොඳම ටික අන්තිමටම තමයි vlog එකේ තියෙන්නේ. එහෙනම් අපේ vlog එක අලුතෙන් බලන කෙනෙක් නම් අපිට subscribe කරන්න අමතක කරන්න එපා. මොකද ගොඩක් අය බලනවා vlog එක බලලා subscribe කරන්න එපා. අලුත් අවුරුද්දේ අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. අලි ගන්න වෙලාව දැන් තමයි තොප්පිය වෙන ගන්නවා සිද්ධ වෙනවා. මේ කොණ්ඩල් ලඟ වෙන්නලා කට්ටියම ලඟ වෙන්නලා බලන්න එපා. බලන්න නැතුව කිව්වේ. අයිය මොන්න චන්දනයි විශ්වාස ඇතුලේ බටේ ගියා මේ ගන්න බෑ ඉතින් බටේ ඇතුලේ මොකද උනේ බටේ කොටයි නේ ඒක හරියන්නේ නැහැ මුට්ටියට වැදුනේ නූලට ඔව් නැවතත්
බෙද සරම බලාගෙන ගැලවුණොත් තව ප්‍රශ්නයක්. ඔව් ව්‍යවස්ථාවේදී රතු සරමක් සමගින් ඉදිරියට පැමිණෙනවා. කවඩි ඔබ තීරණයක් තීරණාත්මක මොහොතක් බ්‍රද තීරණාත්මක මොහොතක්. ඔව් විනිසුරු එළිය. Belagiri, macam apa? Kamu kau itu orang orang bukti orang orang urus lagi. Perkasa kerana macam, bukan dengan orang dia semua ada kiri bukti dari itu. Santos saya, ini lagi Santos saya memang ada. Belagiri, hari ini yang awal tu, kedua ni apa lagi? Ini akhirnya. What go? Ini gol. Kaman Oh, men. Are you ready? Okay, start करना जजेस का बलंड. वही बता क्या गया?